කොළඹ නගරය කියන්නේ දෛනිකව විශාල පිරිසක් යන නගරයක්. ඉතින් කොළඹ නගරයට එන බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ඉහළ ප්‍රවාහන පහසුකම්. ඉතින් ගිය වසරේදී කොළඹ නගරයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලොකු පෙරලියක් සිද්ධ වෙන්න පටන් ගත්තා. ඒ තමයි කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොලේ ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු ආරම්භ කිරීම. දශක ගණනාවකට පසු ඒ කියන්නේ වසර 60කට පසුව තමයි මේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වුණේ. කොයි විදිහටද මේ මධ්‍යම බස් නැවතුම් පොල ඉදිරියේදී තව නොබෝ දිනකින් අපේ රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් දායාද වෙන්නේ. අපි සූදානම් එහි ප්‍රගතිය පිළිබඳ තොරතුරු ඔබට කියන්න. එන්න මාත් එක්ක යන්න. පිටකොටුවට පැමිණෙන ජනතාව වෙනුවෙන් පිටකොටුව බස් නැවතුම් පොළ ඉදිවෙන්නේ 1964 වසරේදී. දශක ගණනක් පුරා නිසි නඩත්තුවක් නොකිරීම නිසා එම බස් නැවතුම් පොළ අභාවයට යමින් පැවතියා. ඒ අනුවයි පසුගිය වසරේ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සක්‍රීය දායකත්වයෙන් ශ්‍රම දායකත්වයෙන් තමයි මේ වැඩ කටයුතු සියල්ලක්ම සිදු වෙන්නේ. ඉතින් මේ වන විට ඔබට දකින්න පුළුවන් වෙන්නේ 80ක් පමණම වැඩ කටයුතු නිමා වුණු මේ මං ඉන්න පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ. ඉතින් අලුත් අවුරුද්දට කලින් ගිය වසරේ කිව්වනේ මේ සියලු දේ අපේ රටේ ජනතාවට ලබා දෙන්න සූදානම් කියලා. මේ වැඩ කටයුතු අවසන් අදියරේ යන්නේ. ඉතින් දෛනිකව මේ මධ්‍යම බස් නැවතුම් පොළෙන් ගමන් වාර 1500ක් විතර ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ සියලු දේම වඩාත් නවීන පහසුකම් යටතේ සිදුවීම තමයි ඉදිරියේදී සිදු වෙන්න නියමිතව තිබෙන්නේ. ලංකාව පුරා විසිරලා ඉන්න ආබාධිත ප්‍රජාව පිළිබඳ කිසිම තැකීමක් කරලා තිබුණේ නැහැ. අපි ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා ඒ අය වෙනුවෙන් විශේෂ අවශ්‍යතා සහිත සනීප ආරක්ෂක පහසුකම් මේ වගේම ඒ අයගේ කටයුතු Tamanට ස්වාධීනව කර ගැනීමට හැකිවන ආකාරයට මේ පරියන්තය සකස් කරලා තියෙනවා. ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයෙන් මේ සඳහා මිලියන 424ක් වෙනි විශාල මුදලක් වියදම් කරමින් මගී ජනතාවට විශේෂ පහසුකම් සමුදායක් සපයන්න බලාපොරොත්තු වෙනවා. මෙය විශේෂ කැමරා පද්ධතියක් මගින් පැය 24 පුරාම ආවරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂ තොරතුරු මධ්‍යස්ථානයක් මෙතන ස්ථාපිත කරලා තියෙනවා. එය පැය 24 පුරාම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම බස් රථ රියදුරු මහත්තුරුන්ට, ඒ වගේම කොන්දොස්තර මහත්තුරුන්ට විශේෂ පහසුකම් සහිත කාමර සංකීර්ණයක් මේ තුල ස්ථාපිත වෙනවා. පිටපළාත්වල සිට පැමිණෙන ජනතාවට නවාතැන් ගැනීමේ පහසුකම් ලැබෙන පරිදි ස්ථානයේ නවීකරණය කරනවා. අලුත් අවුරුදු නිවාඩුවට ගෙදර යන්න බලාපොරොත්තු වෙන සියලුම දෙනාට මෙම ස්ථානයේ පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන් වන පරිදි අප්‍රේල් මාසයේ 8 වගේ දිනකදී මෙය ජනාධිපතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කිරීමට කටයුතු සංවිධානය කරමින් ඉන්න අවස්ථාවක තමයි ඔබ අප මේ හමු වෙන්නේ. දෙයක් නෙමෙයි හැමදේම අලුත් වෙනවා. ඒ නිසා අලුත් විදිහට ඔබට කොළඹ පිටකොටුව මේ මධ්‍යම බස් නැවතුම් පොළට තව නොබෝ දිනකින් පැමිණෙන්න පුළුවන් කියන කාරණය අපිට මතක් කරන්න පුළුවන්.